guys ඉතින් ඔන්න අද මම කියන්නලා තියෙන්නේ Minecraft. ඉතින් Minecraft කියන්නේ ලෝකේ පුරා ජනප්‍රිය මොජෑන්ලගේ සුපිරිම ගේම් එක. ඉතින් මේක මම වැනිලා Minecraft එක තමයි අද කියන්නලා තියෙන්නේ. ඔය දැන් පටන් ගද්දිම අපිට හම්බෙන්නේ නම් මේ ලැග් වෙනවාද කියලා බලන්න. ඉතින් ඇත්තටම මම අලුතෙන් shader එකක් දැම්මා complementary වල දන්නවත් ඇති. ඉතින් හැමෝම වගේ ගහන්නේ ඒ shader එකෙන්. ඉතින් ඔන්න අපි ආවා මෙන්න මේ අපේ අර තියෙන ඔබ්සිඩියන් එම හම්බෙන්නේ යන් එතන. එතන chest එකක් තියෙනවා. මම මේ chest එකම බඩු දිනවා. chest එක හරිමු. iron nugget තියෙනවා. hoe එකක් තියෙනවා golden x එකයි. අර lighter හදන්න ඕනේ ඒවයි. තව මොකද්ද ගුලියකුයි. අපි ටික අරගමු අපේ inventory එකට. හරි. දැන් මෙතන shape එක අපෙමු shape එක. අහස බලන්න අහස ලස්සන මේ ෂේඩර් එක ඇත්තටම complementary ෂේඩර් එක ඕගොල්ලෝ දාලා try කරලා බලන්න bedrock වලට පුළුවන් මේක දාන්න ඇත්තටම අපි පොඩ්ඩක් වතුර බලමු මේ ෂේඩර් එකේ ලස්සනයි සුපිරියක් තමයි ඉතින් මොනවා වුණත් මේක නම් Minecraft කියන්නේ ඉතින් සුපිරිම වැඩක් වතුරත් අවුලම නෑ හොඳයි මම මේ ගන්න අල්ට්‍රා දාලා ඒ අවුලකුත් නෑ ඔව් දැන් අපි යමු බලන්න ඉතින් මට තව ටිකෙන් වැටෙනවා ගාස් ඉතින් අර ඩන්ජන් එකට يعني කේව් එකට පොඩ්ඩක් අපි මේකට යන්න පුළුවන් විදිහක් බලාගෙන ඉමු ගාස් ලී ටිකක් කපලා අපි මේකට පොඩ්ඩක් ගිහින් බලමු ඔයාලා මොකද බලනවා මේ ගේම් එකට ආපුවම උදේම මොකද මේ ආමේ කේව් එකට යන්නේ ඒක තමයි මගේ තියරි ඉතින් එහෙනම් ඔයාලා බලන් ඉන්න අපි මේකේ ගස් ටික කපලා ඉක්මනට යමු ඇත්තටම දැන් කොපර් හම්බුණා ඉස්සර කාලේ වගේ නෙමෙයි දැන් කොපර් කියන්නේ නිකන් රත්තරන් වගේ ගණන් දැන් Minecraft එක ඇතුලේ. ඉතින් අපි මේක පොඩ්ඩක් බලාගෙන යමු. අයන් තියෙනවා පටන් ගත්ත ගමන් අයන් කපන්න ලැබෙනවා කියන්නේ ඉතින් මගේ වාසනාව වෙන්නේ නැතත් ඔයාලගේ තමයි වාසනාව. මම නම් ඉතින් කවදාවත් පටන් ගත්ත ගමන් අයන් කපලා නැහැ. හරි ඉතින් අයන් කොටමු. අයන් ටික කොටාගත් පසු අපි සෙමෙන් මිශ්‍රණයට කොපර් ටික එකතු කර. සෝරි. මෙතනත් අයන් තියෙනවනේ. අපි ඒ ටිකත් කෙලින්ම ගලවගමු. ගස් පිටින් ගලවන්න අයන් ඉතින් දන්නවනේ කොල්ලගේ වැඩ. ගල් ටිකත් ගලවනවා, ගස් ටිකත් ගලවනවා, අයනුත් ගලවනවා. හරි ඉක්මනට අපි මේ ටික මම ස්පීඩ් රන් එකක් දාන්නම් මේකේ ඉක්මනට අපි යමු. ඉතින් දැන් මම ඇවිල්ලා ඉන්නේ කේව් එක ඇතුළට මම මේක ඇතුළට වැටුණා මගේ හાર્ට් උත් පේනවා ඇති භාගයකට ඉවර වෙලා තියෙන්නේ හරි ඉතින් දැන් මම මේක ඇතුළට යනවා බලමු පොඩ්ඩක් බහගෙන යන්න පුළුවන් මේකේ වැටුණොත් තමයි මෙන්න මේක අයිනෙන් ගිහිල්ලා බලමු පොඩ්ඩක් අයිනෙන් ගිහිල්ලා වැටුණා ගායිස් ඉතින් ඉවරයි ඉතින් එහෙනම් ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු ගැම්මට මේ වීඩියෝ එක මෙතනින් ඉවරයි ඔයාලා මගේ වීඩියෝ එකට කැමති නම් subscribe කරන්න කැම කල්ලමු